සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අහලා තියෙනවද කාලෙන් කාලයට කතාවට ලක් වෙන ඒ වගේම තමයි ලංකාවේ මාධ්‍ය තුල නිරන්තරයෙන් නම කියවෙන ලංකාවේ ප්‍රමුඛ පෙළේ රග්බි ක්‍රීඩකයෙක් වෙච්ච වසීම් තාජුඩීන්ගේ කතාව ගැන. එහෙනම් අද අපි පට්පට් කාලා කතා කරමු ඒ ගැන. 2012 මැයි මාසේ 17 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී නාරායන්පිට ශාලිකා ග්‍රවුන්ඩ් එක ළඟ තියෙන පාක් රෝඩ් එකේ වාහනයක් ගිනි ගන්නවා මිනිස්සු දකින්නවා. මේ ගිනි ගන්න වාහනේ ඇක්සිඩන්ට් වෙච්ච වාහනයක් වගේ තමයි පේන්න තියෙන්නේ. කිහිප දෙනෙක් පොලිස් හදිසි ඇමතුම් අංකයට කෝල් කරනවා. ඒ වගේම තමයි කිහිප දෙනෙක් ගිනි නිවන හමුදාවට කෝල් කරනවා. විනාඩි කිහිපයක් ඇතුළත ක්‍රියාත්මක වුණ ආරක්ෂක අංශ මේ ස්ථානයට ලං වෙනවා. ඒ අවස්ථාව වෙනකොටත් වාහනය දැඩි විදිහට ගිනි ගමනින් තිබුණා. වහාම ඒ ගින්න මැඩ පැවැත්වීමට අදාළ අංශවලට පුළුවන් වෙනවා. මේ සිදුවීම ඉතාමත් නරක තත්ත්වයට පත්වන්නේ මේ වාහනය තුළ තිබිලා හඳුනාගත නොහැකි මට්ටමට පිලිස්සුණු මලසිරුරක් හම්බ වෙනවත් සමගම මේ මලසිරුර ඉදිරි පරීක්ෂණ කටයුතු වලට යොමු කරනවා සහ මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කරනවා 2012 මැයි 17 ඉඳලා. මුලදිම කියවෙන්නේ මේ වාහනය අධික වේගයෙන් දාවන සහ ඒ අධික වේගයේ හැටියට මේ වාහනය ඇක්සිඩන්ට් වෙලා එහෙමම ගිනිගත්ත කියන කතන්දරේ. මේ මලසිරුර සම්බන්ධයෙන් කරපු පරීක්ෂණවලදී තමයි අනාවරණය වෙන්නේ මේ රිය අනතුරින් මිහි ගිහිල්ලා ඉන්නේ වසීම් තාජුඩීන් කියන කාරණය. ඒ අවස්ථාවේදී තමයි ලංකාවේ බහුතරයක් මේ රිය අනතුර සම්බන්ධයෙන් කතා කරන්න පටන් ගන්නේ. හේතුව තමයි වසීම් තාජුඩීන් කියලා කියන්නේ එවකට ලංකාවේ රග්බි ක්‍රීඩා පිටිය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා තිබුණ ක්‍රීඩකයෙක් නිසා. කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් තමයි තාජුඩීන් අධ්‍යාපනය හැදෑරුවේ. පාසල් අධ්‍යාපනයට අමතරව ඔහු රග්බි ක්‍රීඩකයෙක් විදිහටත් සෑහෙනට දක්ෂතාවයන් පෙන්නපු කෙනෙක්. පාසල් අධ්‍යාපනය ඔහු ඉවර කළාට පස්සේ ඔහු ක්‍රීඩා සමාජ තරඟවලටත් එකතු වෙනවා. සහ අවස්ථා කීපයකදී ඔහු ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමය නියෝජනය කරන්නත් අවස්ථාව අරන් තිබුණා. මේ කතා කරන වසීම් තාජුඩීන් 2009 අවුරුද්දේදී ලංකාවේ most popular rugby player විදිහට සම්මානය දෙනවා කැල්ටෙක්ස් අවෝඩ් සෙරමනි එකේදී. ඒත් එක්කම ඔහුට ලංකාවේ ප්‍රභූ පැලැන්තියේ යාළුවෝ බහුතරයක් ඉඳලා තිබුණා ඔහු ආශ්‍රය කරපු රග්බි සමාජය ඇතුළතදී. අන්න ඒ විදිහට ලංකාව තුළ ඉතාමත් කෙටි කාලෙකින් ජනප්‍රියත්වයට පත්වෙච්ච රග්බි ක්‍රීඩකයෙක් තමයි වසීම් කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි මේ විදිහට දක්ෂතාවයන් පෙන්නපු වසීම් තාජුඩීන් නාරාහෙම්පිට ඇක්සිඩන්ට් එකකින් මරණයට පත් වුණා කියලා කිව්වට පස්සේ හැමෝටම මේක විශ්වාස කරන්න බැරි කාරණාවක් බවට පත් වෙනවා. කොහොම හරි මේ වෛද්‍ය පරීක්ෂණ කටයුතු ඉවර කරලා මේ දේහය සම්බන්ධයෙන් අවසාන කටයුතු සිද්ධ කරනවා ඒ ආගමික චාරිත්‍රවලට අනුව. ටික කාලයක් ගියාට පස්සේ තමයි පොඩි කටකතා ඇහෙන්න පටන් ගන්නවා ගෑනු ළමයෙක් සම්බන්ධ කරගෙන වසීම් තාජුඩීන් සහ තවත් එක්තරා ක්‍රීඩකයෙක් අතර තිබුණා. ඒත් එක්කම තමයි ඔය කටකතා අතරදී කියවෙන්න පටන් ගන්නවා මේ වසීම් තාජුඩීන්ගේ රිය අනතුර ඇත්තටම රිය අනතුරක් නොවන බවත් මේ සැලසුම් සහගතව කරපු මිනිමැරුමක් බව අතරින් පතර ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සිද්ධිය උනේ 2012දී. 2014 අග වෙනකොට ලංකාවේ ජනාධිපතිවරණ ඡන්දයක් පවත්වන්න සියලු කටයුතු සූදානම් වෙලා තිබුණා. ඉතින් 2015 ජනවාරි මාසේ 8 වෙනිදා තමයි ලංකාවේ ජනාධිපතිවරණයේ ඡන්දය පවත්වන්න නියමිත වෙලා තිබුණේ. මේ 2015 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ ආණ්ඩු පක්ෂය නියෝජනය කරලා තරග වදිනවා සහ විපක්ෂයේ පොදු අපේක්ෂකයා විදියට මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වෙනවා. දැන් මේ කාලවකවානුව වෙනකොට විපක්ෂයේ පැත්තෙන් නිතරම කියවුණු නම් කීපයක් තිබුණා. එකක් තමයි ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ වසීම් තාජුඩීන්ගේ රිය අනතුර. දැන් නිරන්තරයෙන් කියවෙන්න පටන් ගත්තා මේ සිද්ධීන් දෙකම සැලසුම් සහගතව කරපු ඝාතනයන් බව. ඉතින් අපිට ආණ්ඩුවේ බලය දෙන්න ආණ්ඩුව ගත්තට පස්සේ මේවා ගැන හොයනවා කියන කතා දිගින් දිගටම කියන්න පටන් ගත්තා. දැන් මේ 2015 කාල සීමාව වෙනකොට වසීම් තාජුඩීන්ගේ රිය අනතුරක් නොවන බවත් එයට රාජපක්ෂ පවුලේ සම්බන්ධයක් ඇති බවටත් චෝදනා එල්ල වෙන්න පටන් ගත්තා. ඔය අතරදිම ඡන්දයක් තිබුණා. මහින්ද රාජපක්ෂ පැරදුනා. මෛත්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඊට ටික කාල සීමාවකට පස්සේ දිගින් දිගටම මේ තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් කතා පුවත්
එන්න පටන් ගන්නවා. ඒ හින්දම මේ ගැන සමාජයේ ලොකු අවධානයක් යොමු වෙලා තිබුණා. ඔය අතරදී තමයි BBC සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදියෙක් නාමල් වහම්බෙලා මේ එල්ලවෙන චෝදනා ගැන ප්‍රශ්න කරන්න පටන් ගත්තේ. වැලේ වසීම් චන්ද්‍රජීන් රගර් ක්‍රීඩකයාගේ ඝාතනය බොහෝ අඳුරනවද? ඔව් අපේ පාසල් මිත්‍රයෙක් අපි දෙකට අවුරුදු 5ක් 6ක් එක කණ්ඩායමකට ක්‍රීඩා කරපු කෙනෙක් ලබ් ගැව්වා අපි ශ්‍රී ලංකා එකට ක්‍රීඩා කරපු සහෝදරයෙක්. ඔව් දැන් ඔහු අබිරහස් ලෙස ඝාතනය වුණ බවට තමයි දැනට සොයාගෙන තියෙන්නේ. දැන් ඔබතුමාලා කාලේ වෙච්ච දෙයක් මේක ඇඟිල්ලක් දික්කුනේ ඔබේ පවුලට. නේද ඒ කාලේ පාරේ බල්ලෙක් මරනකොට අපිට ඇඟිල්ල දික් කරේ. යම් කිසි කෙනෙක් යම් කිසි අසාධාරණයක් වෙලා දිනවා නම් ඒකට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඒක දේශපාලනීකරණය කළේ මගේ ළමයාගේ පවුලයට සහ ඒ ළමයාගේ ආත්මයට කරන අසාධාරණයක්. මොකද යම් කිසි දෙයක් සිදු වුණා නම් ඒ පිළිබඳ විමර්ශනයක් කළා සාධාරණත්වය ඉෂ්ට කරන්න ඕනේ. හැබැයි මේක වෙන්නේ මොකද්ද? විමර්ශනය කරන්නත් කලින් ඒක රාජපක්ෂ පවුලට ඇඟිල්ල දික් කරනවා. මේකට ඔබේ පවුලේ අය සම්බන්ධයි කියන එක ඔබ තරයේ ප්‍රතික්ෂේප කරනවා. තරයේ දැඩිසේ ප්‍රතික්ෂේප කරනවා. මොකද වසීම් කියන්නේ අපේ පවුලේ හිටවතෙක්. අපි ගෙදර ගිහිල්ලා යාගේ අම්මලා සහෝදරයොත් එක්ක එකට ජීවත් වුණා කාලා බීලා ගෙදරකට ඉඳ එක හිටියේ අවුරුදු 5ක් 6ක් විතර ඉස්කෝලේ ඉන්න කාලේ ඉඳන්. ඒ වගේම හොඳ මිත්‍රයෙක් ළඟින්ම ආශ්‍රය කරපු කෙනෙක්. අපේ පවුලේ කිසි කෙනෙක් අතේ ලේ ගෑවිලා නැහැ කියන එක මම වගකීමකින් සහ ගෞරවයෙන් මතක් කරන්න ඕන. දැන් මෙතනදී නාමල් කියන්නේ තාජුදීන්ගේ සිද්ධියට රාජපක්ෂ පවුලට එල්ලවෙන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන කතාවක්. කොහොම හරි අලුත් පොලිස්පතිවරයෙකු පත්වෙනවා නව යහපාලන ආණ්ඩුව යටතේ. පොලිස්පති පූජිත ජයසුන්දර තමන්ගේ වැඩ ආරම්භ කරන දවසේ ඒ කියන්නේ රාජකාරී බාර ගන්න දවසේ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. ඉතින් ඒ මාධ්‍යවේදීන් අහන්නත් කලින් අලුත් පොලිස්පතිවරයා විදිහට පූජිත ජයසුන්දර මේ තාජුදීන්ගේ සිද්ධිය ගැන මෙහෙම කතන්දර වගේක් කියනවා. Tajuddin case again. This inquiry will be continuing. Whoever responsible will be taken into custody. Step by step. පුද්ගලික පහර දීම නැහැ. අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගනී ඉදිරියට. Whoever will be taken into custody. කොහොම හරි ඔය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ටික ඉස්සරහට යන බව පේන්න තියෙනවා. ඉතින් මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නවා සැකකරුවෝ කිහිප දෙනෙක්. එක්කෙනෙක් බවට පත්වෙන්නේ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර. ඔහුට එල්ල වුණ චෝදනාව තමයි මේ වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් ආපහු වතාවක් සැකකරුවෙක් අත්අඩංගුවට ගන්නවා. ඒ තමයි බස්නාහිර පළාත් භාරව කටයුතු කරපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක. ඔහුත් අත්අඩංගුවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ සිද්ධියට අදාළව එවකට නාරහෙම්පිට පොලිසියේ අපරාධාංශයේ ස්ථානාධිපතිවරයා විදිහට කටයුතු කරපු සුමිත් කියන නිලධාරියාවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නවා. ඒත් සමගම මේ නඩුව දිගින් දිගටම විභාග වෙනවා. අධිකරණ නියෝගයක් අනුව වසීම් තාජුදීන්ගේ දේහය නැවතකොඩ අරගෙන පරීක්ෂණ කරනවා. ඒත් එක්කම තමයි කියවෙන්න පටන් ගන්නේ මේ තාජුදීන්ගේ රිය අනතුරට ලක්වුණ දවසේ රෑ කට්ටියක් ඔහුව ෆලෝ කරගෙන ආවා, ඩිෆෙන්ඩර් එකකින් ආවා කියන කතා මාලාව. සහ මිනිස්සුත් බලන් ඉන්නවා ඇත්තටම මොකද්ද මේ විමර්ශනවලට සිද්ධ වෙන්නේ කියලා කතන්දරේ. ඉතින් මේ නඩුව දිගින් දිගටම විභාග වෙනවා. එක්තරා අවස්ථාවකදී ආනන්ද සමරසේකර ඉදිරිපත් කරපු ඇප අයදුම් පතකට අනුව ඔහුට ඇප ලැබෙනවා. අනුර සේනානායකටත් ඉදිරිපත් කරපු ඇප අයදුම් පතක් අනුව ඔහුටත් ඇප ලැබෙනවා. සහ නාරහෙම්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අපරාධාංශයේ සුමිත්තත් ඇප ලැබෙනවා රක්ෂිත බන්ධනාගාරයේ ගත කරාට පස්සේ. දැන් ඉදිරියට මොකද්ද වෙන්නේ? 2024 බලය ගන්නකොටත් මාලිමාව පැත්තෙන් දිගින් දිගටම මතු කරපු කාරණා තමයි ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සහ තාජුදීන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරනවා කියන කාරණේ. ආණ්ඩුව පත් වෙලත් මාස කිහිපයක් ගත වෙලා මේ රටේ නීතිය පිළිබඳව ජනතාව විදිහට අපි විශ්වාස කරනවා නීතියෙන් සාධාරණයක් ඉෂ්ට වෙයි කියන තැන. නීතිය අපක්ෂපාතී ඒ හැමදේම අපි විශ්වාස කරනවා. මේ රටේ නීතිය මෙහෙවන බලධාරීන්ට නීති නිලධාරීන්ට යුතුයකමක් හා වගකීමක් තියෙනවා මේ තාජුදීන් සම්බන්ධයෙන් සිද්ධිය ගැන මේ රටේ මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන්න. ඇත්තටම තාජුදීන්ට මොකද්ද වුනේ කියන කාරණය. එහෙම නැති වුණොත් සිද්ධ වෙන්නේ ආපහු වතාවක් 2028 හෝ 2029 තියෙන ජනාධිපතිවරණයකට එහෙමත් නැත්නම් මහමැතිවරණයකට ආපහු වතාවක් ලසන්ත වික්‍රමතුංගගේ වසීම් තාජුදීන්ගේ නම් දෙක කියලා තවත් පිරිසක් බලය ගන්නවා. ඉතින්
මේකේ තියෙන දෛවෝපගත සිද්ධිය තමයි වැඩ බාරගන්න දවසේ පොලිස්පතිවරයා විදියට සෑහෙන උද්‍යෝගයෙන් කතා කරලා තාජුදීන්ගේ ඝාතනය ගැන හොයනවා කියපු පූජිත දයසුන්දරටත් අවසානයේදී ඔහුවත් අත්අඩංගුවට පත්වෙනවා පාස්කුරිදා ප්‍රහාරය වළක්වා නොගැනීමට ක්‍රියා කිරීම චෝදනාව යටතේ. සහ ඔහුට අනිවාර්ය නිවාඩු යන්න වෙනවා. අවසානයේදී ඔහුගේ පොලිස් ජීවිතයත් ඉතාමත් අවාසනාවන්ත විදිහට ඉවර වෙනවා. ඉතින් මේ රටේ බහුතරයක් මිනිස්සු වගේම මුස්ලිම් මිනිස්සුත් බලාගෙන ඉන්නේ තාජුදීන්ගේ සිද්ධියට මොකද වෙන්නේ කියන කාරණය. දැන් මේ සිද්ධිය වුණේ 2012දී. දැන් 2025. දැන් මොකද වෙන්නේ ඇත්තේ? මේකේ තිබුණ අවාසනාවන්ත සිදුවීම තමයි මේ තාජුදීන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර දැන් අවුරුදු කිහිපයකට උදදී මිය යනවා. ඔහුට තිබුණ ලෙඩ රෝගත් එක්ක. ඒත් එක්කම අනුර සේනානායකත් මිය යනවා. එවකට බස්නාහිර පළාත භාරව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් පතිවරයා. ඔහුත් දැන් අවුරුදු කිහිපයකට උඩදී ලෙඩ වෙලා මිය යනවා. ඉතින් 2012 මැයි 17 වසීම් තාජුදීන් අපි අතරින් සමුගත්තත් අදටත් ඔහුගේ කතාව අපි අතරේ දිගින් දිගටම ගලාගෙන යනවා. ඉතින් අදට ගිහිල්ලා නම් තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔයාලා හැමෝටම ජය වේවා. මම පූර්ණ බණ්ඩාර.